හොරකම් නතර කරන්න ඕනද මේ රටේ? අනිවාර්යයෙන්. නාස්ති නතර කරන්න ඕනද? ඒ කරන්න අපි. ඒ සාර්ථක ඔය කිසිවෙක් කරන්නේ. අපේ පාර්ලිමේන්තුවේ කවුද? අර කප්පම් ගන්න අය, වැලි පර්මිට් තියන අය, අරක් ෆැක්ටරි තියන අය, මොනවාද පතල් කපන අය, ගස් කපන අය, යාපනයේ වැලි බිස්නස් කරන කෙනා. ඒගොල්ලෝ ඉන්නේ අපි නැද්ද? මට කියන්නේ නැහැ කියලා කියන්නේ. නැද්ද? මේගොල්ලෝ ධනපතියොත් නෙවෙයි. හරිද? මේගොල්ලෝ ඇවිල්ලා පාදට කණ්ඩායමක් අපේ රට පාලනය කරනවා. මිනිස්සු ඇන්දට ප්‍රශ්නයක් නෑ. මිනිස්සු සතුටු වුණාට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මිනිස්සු මහජනයාගේ දේපොළ හොරකම් කරලා අඳිනවනේ. ඒකනේ ප්‍රශ්නේ. ඔබ දැන් ලස්සන සුප් එකක් ගාලා මට ආසයිද ඔබ දිය දකින්න. හැබැයි ඔබ ඔය ඇඳුම ඇඳගෙන ඉන්නේ මහජනයාගේ දනේ හොරකම් කරලා නම් මට ඔබ අප්‍රසන්නයි. හරිද? ඒ කියන්නේ ක්ලීන් සූට් එකකින් කුණු ශරීරයක් වහගන්නවා. හැබැයි අපි ක්ලීන් සූට් එකකින් අපි පිරිසිදු ශරීරයක් ආවරණය කරනවා. හරිද?